දෙයියා අනේ කවුරු නැත්තත් මගේ මස්සිනා මට ඉන්නවා මට ඒක තමයි ඉතින් එකම හයිය ඈ දීලා නේ දීලා කියන්නේ මේ චුට්ටක් ගාව චුට්ටක් එනා යා කොහෙද කියන්නේ දැන් චුට්ටනේ අරන් තියෙන්නේ මදිපාඩු වරගන්න යා හොඳටම වැඩිපා මං ෆුල් අවුට් එන්නද ඉතින් අඩියක් ගහනවා තියා අඩියක් ගාමු කියලා එතනට එන්න නැති මගේ මස්සිනා අද නිකන් අඩියක් ගහන්න කතා කරනකො නිකන් එනවා කියන්නේ මට ඒ කියන්නේ මං අවුට් බම් මට වැදිලා තියෙන්නේ මට අධ්‍යාතිවා මට යන්න නටෝ නිකිනිට ඔයාට වැඩිය වෙරි. ඒකට තේරෙන්නේ නැහැ මම ඒකගේ බොයිෆ්‍රෙන්ඩ් කියලා. ඒක හිතාගෙන ඉන්න අර කොහෙවත් හිට ලොයිඩා ඒකගේ බොයිෆ්‍රෙන්ඩ් කියලා. මෙන්න මේ. එහෙම කොහොම වෙන්නද? එහෙම වෙන්නද? උගේ බොරු වලට ඔයාගේ නංගි අහුවෙලා ඉන්නේ. ආන් එතකොට තමයි එහෙම වෙන්නේ. එහෙම වෙන්නේ නැහැ බං. ලොයිඩාට කිල්ලෙක් ඉන්නවනේ. එහෙම කොහොම වෙන්නද? බොරුකාරයින්ට කෙල්ල දුසින් ගන්න. අවංකව ඉන්න අපිට හැමදාම තනිකඩව තමයි ඉන්න වෙලා තියෙන්නේ. හැබැයි බ්‍රෝ මේ රෝ කවදාවත් ඉඳුල් කන කෙනෙක් නෙවෙයි ඈ. හරි? බූම්. බූම්. දැන් මට කියපන් රෝ ඔබගේ ජීවිතේ ඔබ පටන් ගන්න හිතාගෙන ඉන්නේ. මොකෙන්ද වරන්නේ අරකද මොකෙන්ද ඒක මම උඹට මාව කොමිටලයක් වුණාද ඈ මම මොඩෙක් වගේ පේන්නේ අපි කතා කරමු රෝ මොකද්ද රෝ අපි කතා කරමු ඈ බ්‍රෝ උඹේ පැටිකිරිය මං හොඳටම දන්නවා මං කටහැරියොත් දෙයියත් සුන් දෙයියගේ පවුලත් සුන් ඔන්නෝනේ රෝ කියන්නේ ඔබට ඩිලීට් කරන්න දීපු දේවල් ඔබ හිඩන් කරලා බෑකප් කරගෙන ඉන්නවා නිකත් වැඩ කරන්න එපා. එහෙම තමයි. මැෂින් ෂුවර් නැතිකොට අපි ඔක්කොම බෑකප් කරලා තියාගෙන ඉන්නේ. රෝ හරි ඉන්න එකයි. ඔබට මගේ යාඩ් එකෙන් ඒ වාහනේ එපා නා මම ඉම්පෝට් කරලා වාහනයක් ගෙනල්ලා දෙනවා. දෙයියගේ නමට බ්‍රෑන්ඩ් නිව්. ඒක තමයි මම කරන්නේ. මගේ නමට ඕඩර් කරපු වාහනයකට හොර ඩොකියුමන්ට් හදලා රෙජිස්ටර් කරන්න හැදුවොත් මම ඔය තියන්නේ නැහැ බ්‍රෝ.